Hi guys, අපි යන්නේ හෝටන් ටයිම් මේ. අපි උදේ නැගිටලා වොෂ්ෂක් දාගෙන වොෂ්ෂක් දැමනේ මූණ හොදගත්තා. ඊට පස්සේ දැන් යන්නේ සීතලයි. අපි ජර්සි මරන් යනවා. යාළුවනේ අපි ජර්නි එක ස්ටාර්ට් කරන්න යන්නේ. යන්නේ. ඔව් මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. එලිමඩ චින්තක. පාර පොඩ්ඩක් ඩේන්ජර් පේනවනේ. ගත්ත නේද? මේ අපි දැන් ජර්නි එක ස්ටාර්ට් කරා. අපිට තියෙන ලක්ෂණ අපි අමාරුම හරිය තමයි යන පේනනේ. ගැස්සෙන පැද්දෙන අපිට සිරි මං ඉතින් බිම කියලා පොඩ්ඩක් එහෙම තහතර සික්ක චින්තකයිගේ බූවල්ලක් තින්නා මේ චින්තකයි බූවල් මේ අපේ ඩෙස්ටිනේෂන් එක මුලින්ම හෝටන් ප්ලේන්ස් හරිද ඔව් මේ වාව් චින්තකයි කියන චින්තක තමයි අර ගමේ ලස්සනම ඒරියා අපේ අම්මාගේ එහෙනම් අපි එහෙට ගිහින් හම්බෙමු. මම ඉතින් හැම මගුලම දාන්නේ නැහැ. එහෙම දාන්න බෑ. එහෙම දැම්මොත් ඉතින් මට මේකට 2DB වත් ස්ටෝරේජ් එකක් කනෙක්ට් කරගන්න වෙනවා. එඩිට් කරන්න එපා වෙනවා. ඔව් එඩිට් කරන්නත් එපා වෙනවා. අපිට වැඩ තියෙනවානේ මේ උඹලට වීඩියෝ කරන්න දාන්නේ. බෑ නේද? ඉතින් මේකේ වීඩියෝ එක බලන්න ඉතින් අපි 5 දෙනා විතරයි. කොච්චර කොට කියලා උටුණා තමයි views උත් නැහැ තේරෙන්නේ. views උත් නැහැ. අපි බලන්නෙත් නැහැ. ෂෙයා කරන්නෙත් නැහැ. මහා කාලා ගන්නෙත් අපි ඔක්කොම. අන්තිමේට මේක අපි 5 දෙනා බලන්න ඒත් ගැරිලුවන්නේ අපි මේ හිතන් එන්නේ අවදාරි ලොකු වෙලා අපි ඒ අර කඩේ කොබ මේ ලොකු වෙලා කසාද බැඳලා ළමයින්ට දැන් මේ මුට පුළුවන් මූ කරපුවා පෙන්නන්න මුට පුළුවන් මුගේ ළමයින්ට පෙන්නන්න තාත්තා මෙහෙම එකෙක් පුතේ කියලා පෙන්නන්න පුළුවන් යන්න ඒ අරමුණ අනුව තමයි මේ වීඩියෝ කරන්නේ නැතුව ඔබ බලන්නේ නැහැ කියලා අපි දන්නවා නේද ඔව් වැදගත් දෙයක් බලන්නේ අර මොන හරි ඔව් අර ගෑනුනට නෙවෙයි ඒව බලයි. යූ අනතර. අපි එහෙනම් මෙතනින් නෙමෙයි අපි යනවා. එහෙනම් අපි යමු. ඔයාලට මම පෙන්නන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා මෙහෙ. ඒ තැන් ටික පෙන්නන්න. එහෙනම් ලස්සන තැන්. ටීවී එක යන්නේ අපර දන්නානේ. ටිකම වට්ටිය. කැලේට ඇතුළු වුණා ගයිස් මේ කලින් අර සුපිරි කාපට් පාර මේක නම් මචං මොනවද? තාර ලස්සනයි අයියා ටොප් බඩු ගයිස් ටොප් බඩු අපි දැන් කැලෑවේ දැන් අපිට හරි සීතලයි අපිට රත් වෙන්න මුකුත් නැහැ මේ හඳුන් කියනවා මේ රත් වෙන්න මොනාර තිබ්බනම් හොඳයි කියලා අපි ඒවට නැහැ සඳුන් නැයි වට රත් වෙන්න ඕනේ අපි එහෙම මොකද කරන්නේ වැරදි වැඩ කිසි දෙයක් නැහැ අපේ ඒවල ලස්සන මචං මේ අර මොකක්ද අර කිව්වේ ගස් නේද කරපන්ටයිස්ද මොකද්ද කරපන්ටයිස්ද මොකක්ද කියලා කිව්වා දැන් ඉන්නේ ඔහි ගයිස් ඔහි ඔහි ස්ටේෂන් එකේ ඉන්නේ අපි මොනාරි කන්න ගන්න කියලා බැලුවේ මේ nice ගයිස් අපි කෑවා මෙතනින් කෑවේ මේ දැන් යන්න බැලුවේ
රොටියක් කෑවා ගයිස්. රොටියක් කාලා ප්ලේන් ටැබ් බිවා හොටු පයින්න සරයි කුපිරි. ट्रांसलेशन बा ये डांस करते हैं අපි යන්නන්නේ දැන් කෙලිම හෝටන් ප්ලේන්ස් වලට තියෙන්නේ කිලෝමීටර 10කට අඩුයි කියලා කිව්වා. සුපිරි කොල්ලෙක් ඉන්නවා පේනවනේ. කුපිරි කොල්ලෙක් ඉන්නවා මේ. ඔයාලා පේනවනේ. පොඩි එම්ඩෙක් ඉන්නවා. ඌ තමයි සීන් එක මේවා කරන්නේ. उधर खड़े थी कर අඩේ අයිතිකාරය උදු වෙයි. බයි. वीडियो करेंगे भाई ඔය බයියද? බයියද? मडदान भाई मुड़ भाई එන අපි යනවා. අපි යනවා. ඌනා සුපිරි එම්ඩෙක්. කඩේ අයිතිකාරයද කොහොමද? कितने वागे होना भाई අඩ අඩ එහෙම කියන්න එපා. තව කඩ දීලා මේ පැත්තේ. අපි ස්ට්‍රක් වුණා කන්ද මැද. සිංහල අයියා ගැම්ම අල්ලනවා. यार वीडियो करने को සමහරකට මේ අපේ අන්තිම වීඩියෝ එක එන්න පුළුවන්. දැන් ළඟයි නේ බා. චුට්ටයි තියෙන්නේ. මො බොරු කියන අපිට. ඔය වන්න වලට වෙන නන සුපිරි ප්ලේස් එකක්. අඩෝ මේ තැන්නක් වගේ කැමරින් දිවියෝ ඉන්නවලු සුද්ද ළමේ ලස්සන අයියා स्टूडियो में दिलाने वीडियो ගයිස් ලස්සනයි නේද මේක වාට මල් කඩන්න එපා බැලුවට කමක් නැහැ ඉනිතියන් නිපා හදවතට වගේ ඉතින් ලස්සන අම්බෝ මේ අනිය ඔබට